මුලින්ම ස්ටාර්ට් කරන කෙනෙක්ට මොනවද දෙන්න පුළුවන්? වාට කියනවා මෙන්න මේ වැරදි මගෙන් ලයිෆ් එකේ වුණා. මේ ටික කරන්න එපා, මේ ටික කරන්න කියලා පොඩි ඇඩ්වයිස් එකක් දුන්නොත්. අපි මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරද්දී තියෙන ලොකුම දේ තමයි ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්නේ ක්ලයන්ට් කෙනෙක් එක්ක. ඒ දේනේ ඇත්තටම වැදගත් දේ. මොකද අපි ඉන්නේ මෙහි, ක්ලයන්ට් ඉන්නේ වෙන රටක, වෙන දුරක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ක්ලයන්ට් අපි විශ්වාස වෙන්නත් ඕන, අපිට ක්ලයන්ට් විශ්වාස වෙන්නත් ඕන. ඒ කියන්නේ මේ ට්‍රස්ට් එක කියන වර්ඩ් එකද ඔයා පහළ ලෙවල් එකක ඉන්නවද টොප් ලෙවල් එකක ඉන්නවද කියලා තීරණය කරන වර්ඩ් එක? අනිවාර්යයෙන්. අනි විශේෂයෙන්ම අප්වර්ක් ප්ලැට්ෆෝම් එකේ එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. ට්‍රස්ට් එක කලින්ම හදන සීන් එකක් අප්වර්ක් එකේ තියෙනවා. මොකද අපිට වෙන කෙනෙක්ගේ නමින් වෙන යූසර් නේම්ස් වලින් අපේ account එක හදන්න බෑ. ඒක හදන්න පුළුවන් අපේ නමින්ම විතරයි. අපි තමයි පෙනී හිටින්නේ. එතකොට ක්ලයන්ට් උනත් එහෙම. එයාට වෙන කෙනෙක්ගේ නමින් එහෙම හදන්න බෑ. අර අපිට පුළුවන් අපි වැඩ බිස්නස් එකක් විදියට එහෙම මේ ඒ විදියට account එකක් හදන්නත් බට් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට තමන්ගේ account එකම තමයි අපි හදන්නේ. ඉතින් එතකොට already පුද්ගලයෙක් මෙතන ඉන්නේ. වෙන යූසර් නේම් එකක් වෙන දෙයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් එතනත් ට්‍රස්ට් එකක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි platform එකේ වැඩ කරනකොට අර ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට අපිට ක්ලයන්ට්ගේ ගෙවීම හරියට ලැබෙයිද කියන ප්‍රශ්න තියෙනවනේ. ඒවටත් ඒකේ තියෙනවා හරි සිස්ටම්ස් එකක්. අපේ පැත්තනොත් අපි වැඩේ හරියට දුන්නොත් තමයි අනිත් පැත්තට පේමන්ට් එක හම්බෙන්නේ. ක්ලයන්ට්ගේ පැත්තනොත් ඒ සිස්ටම් එක තියෙන අර මේ සිස්ටම් එක හරියට already තියෙනවා අප්වර්ක් platform එකේ. ඒ නිසා මේ බලතු ඒ වැඩේ කරන්නත් පුළුවන්. අප්වර්ක් තෝරගන්න තව ලොකු හේතුවක් තමයි අන්න ඒක. ඒ ට්‍රස්ට් කියන දේ already අප්වර්ක් වල ඉන්බිල්ට් සිස්ටම් එක ඇතුළෙම තියෙන දෙයක්. ඔයා වැඩේ හරියට කරනවා නම් ඔයාට රිසල්ට් අනිවාර්යෙන් හම්බෙනවා. අනිවාර්යෙන් හම්බෙනවා.